Hi guys, welcome to my YouTube channel. ඉතින් කොහමද ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. හැබැයි මේ දවස්වල නම් කට්ටිය හොඳින් නැතුවත් ඉතින් ගොඩක් අයට උණ ඇති මං හිතන්නේ. මටත් උණ හැදිලා හිටියා. තාම voice එක අවුල්. ඒකට මං හිතුවා වෙසක් මාසෙත් ඉවර වෙගෙන එන හින්දා මාස ඉවර වෙද්දි හරි වෙසක් vlog එක දාන්න ඕනේ කියලා. කොහමද ඔයාලගේ වෙසක් දන්සල් එහෙම වැන්දාද? හොඳට කෑවද? ඉතින් ඔන්න මගේ වෙසක් කූඩුව මම වෙසක් කූඩුව එකයි හැදුවේ. මේක හැමදාම අලවන එකක්. ඉතින් බොරු කියන්න ඕනේ නෑනේ. කඩෙන් එක වෙසක් කූඩුවක් අරගෙන මම මේක තමයි හැමදාම අලවන්නේ. ලබන පාරවත් වෙනස් කරන්න බලන්න ඕනේ. මම වෙසක් කූඩුව අලවන්න හරිම ආසයි. ඒ වුණාට මට එපාම වෙන පාට් එක තමයි මේක. අනේ මන්ද මට මේක හරියන්නේම නෑ. හැම සැරේම රැලි අලවනකොට මේ ප්‍රශ්න වලට එනවමයි. ඔන්න බලන්නකෝ මම පළවෙනි පාර කපන රැලි ටික දිගහැරෙන්නේ කොහොමද කියලා. ඕක දිගහැරෙන්නේ නෑ ගයිස්. අයියෝ ඕකේ 2යි 3යි දිගහැරුනේ. ඊටු රැලි ඔක්කොම ටික මම අතින් වෙන වෙනම දිගහැරියා. මට එපා වෙන්නේ ඕක තමයි. ඊට පස්සේ මම ඊළඟට කපන රැලි ටික කලින් කපපු විදිහට නැතුව වෙන විදිහකට කොලේ නැමුවා. දෙපැත්තට නවලා ගත්තා. ඊට පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා. ඇති යන්තම් ඒක නම් හරි කියලා. Finally, this is my Vesak lantern. Hi, අපි දන්සල් වඳින්න යන්න ලෑස්ති. වහිලා නේ වෙසක් කාලේට තා. මොනවද? මෙහෙම අදිනවා. ඇයි අදින්නේ? කවුරුද? නේ මේ ආදනවද? ඕ මං වගේ ඇත්තම මාන්නේ කොහොමද? දන්සල් සරගගෙන අනේ මේ ulang bahin api ke atas. මේ අපි සාමාන්‍යයෙන් ෆෝන් එකකින් වීඩියෝස් ගන්නකොට කරවලන්න වීඩියෝ ටච් කරලා ෆ්ලෑෂ් එක කියන ඔන් කරන්න පුළුවන්. ඇත්තද? ඔව් එතකොට ෆ්ලෑෂ් එක කියන්නේ මොකක්ද? ෆ්ලෑෂ් එක කියන ළඟදී පිටපස්ස ලයිට් එකක් තියෙනවා ෆෝන් එකේ. මේකට ලයිට් එකකුත් එනවා? ඔව්. දන්නේ නෑ අර Android කට යූස් කර කර ඉඳලා අර Apple එක දුන්නාම මචං අර නිකන් දාන ජයයට ඕනේ iPhone එකක් තියෙන කෑල්ල. අයි කිව්වේ? නෑ ඒ ෆෝන් ඒ පොසිෂන් නම්බර් දෙන්න පුළුවන් මේ iPhone එකක් තියෙනවා. පොළ කෑල්ල ලියලා දෙන්න ඕනේ. ඒක මොඩේ අප්පු ගංගොර තමයි ඒක මෙතන ඇති කොත්තමල්ලි. නෑ මේ හැරි රයිස් එකක් තියෙනවා. නෑ කොත්තමල්ලි රයිස් අඩේ නැද්ද? සෙනග. මම බයින්ද ඔපේ මම නෑ මස්සේ අපි එනවා දාගන්න. මම කටකට වලින් දාලා ඵලයන් හරිද? අම්මෝ ඉඩ දෙන්න මිනිස්සු තමයි මිනිස්සු අපේ නෑයෝ ඉන්නවා මේ හරි මාව පෙන්නන්න. අයියෝ මොනවද අංකල් කරන්නේ? නම් රැලි උදික. ඉන්න වෙසක්.
ගානේ කරේ ගිහලා උඹට රයිස් ඇන් කරිය රන් දෙනවා. ඒක බුද්ධ වෙනවා. ඔය අවුලනේ. එහෙම තෝදේ. බෝලින් ඉඳලා ගන්න. එනවා මම එළිය ඉඳලා වරේ. නෑ. බෝලින් ඉන්නවනේ. සිරාවල අනේ බස්තල එන්න මන්නම් පත්ත බඩගින ඉහරට සෙනගඩු ගන්සලා සෙට් නැත්තම් කඩෙන් කරස්තව. කවුද හතර දෙනෙක් ඉන්නවා වැඩි ඡන්දෙ ඉවසලා. ඉස්සර බලමු දවසක් තියෙනවා. ඔව් යස් අන්තිමේට බැරි මොරක්කම්. කොල්ලන් ගාවද? මෙතන. යා? නැතුවේද? දීප දවසලක් මට. යා බොම් නේ වෙන මොකක්ද ඒක? මම කඩලා වගේ. අපි අරන් අපිට ගිහින්. ඔය බහින්න. Thank you. ඉස්සරහ ඇති මොකක් හරි එකක්. නැත්නම් නෝබද? මචං උඹලා දැන් ෆෝන් එක අතර ගන්න ප්‍රෙෂර් එක ඔන් කරගෙන උඹලගේ මොකද මෝඩර් එක විනාඩියකට ඔය පිටිපස්ස ලයිට් එකක් තියෙන එක ඔන් කරපන්. ඕනේ නෑ නේ ඔයාලට කලවර හොඳයිද? කෙල්ලෙක් හිටියනම් ලයිට් එක වගේ. තේරෙනවද නෑ hina වුණොත් ඇත්තට වෙනවා. මගේ තමයි. මගේ දාටියක් විතර කාට මේකට කියන්නේ. hari dalam orang kita lakukan juga yang enak deh memang hari nang lagi itu ada sih aisnya karena kade ais kakak ya kade hari dia ini anak mau ya ඔයා කියන්න තව කවුරු වගේ වාහනේ මම කියනවා තව එක්කේ වාහනේ ඉන්නවා දෙන්න. මොකද යනවා හැබැයි මම සැඩ කරලා. නදුන්නයි ජයව යලන් බැලුවේ. මේ 100ක් දෙකක් කරා යනවා. අර දෙක දෙනවා. දෙකයි. ඕ දෙක කරනවා.
බබාට හම්බෙන්න ඉන්න. ඇලෙනවා අපරාධේ. දෙන්න එක්ක මං කන්නම් ඕක. බෑ බෑ. පස්සේ මේ පවුලරකට ලියලා තියෙනවා නේද? මම මගේ නම තමයි කියලා ඉවරලා මගේ නම තමයි කියලා ඉවරලා නමක් ලියලා කපලා මැද අකුරු දෙක විතරක් තියලා ඊට පස්සේ දැන් අපි බලද්දි පොට්ටක් පේනවා නම හරියද? ඊට පස්සේ බලද්දි අකෝ මැඩල් කිදුව නොවේ අකෝ ඒකේ ක්ලාස් එකේදී මෙහෙම අපි ඉස්සරහින් මෝන ඉස්සරහින් යනවා එහෙම අඩෝ නෝන්ගේ අකෝ ඊට පස්සේ මම ඒකට තාරක මාට්ටු කරා අවලේ තාරක කියලා ලස්සන මෙහෙම කියන්න හොඳ නැහැ මිනිස්සුන්ට මාළින් වගේ බා අපි මාළින් කිව්වේ මම මාළින් රසයි කොණ්ඩේ බා මාළින් කතායි කියලා කිව්වේ නෑ අර මාළින් වගේ කොණ්ඩේ behind that. ඉතින් අපිට මේ වෙලාවේ මාර බඩගිනි අපිට තාම හම්බුනේ කඩලයි අයිස්ක්‍රීම් උයි විතරයිනේ ගයිස්. ඉතින් රයිස් ඒව නම් ඕන තරම් තිබ්බා. ඒ වගේ පොලිම ඉන්න බෑ හිතුණා පොලිමේ එච්චර. ඊට පස්සේ අපි ආවා. ඉතින් දැන් නම් බඩගින්නේ ඉන්නේ. මේ හරිය ෂොප් එකක් බලලා නතර කරන්න ඕනේ මොනවා හරි කන්න. මේකට එන්න කලින් දැක්කද? ක්ලාස් ඉස්සරහා වලට කීයක් පුතාගන්න. වීඩියෝ දානකොට මේ ඇවිත් සුදුසුකම් දානවා. මේ කියන්නේ වීඩියෝස් දානකොට මේ සුදුසුකම් දානවා. අම්මෝ දාලා යන්නේ නැහැ. මේ අරන් යන්න මේ. මඩේ මාව. ඉතින් වඩා ඕනේ මේ. මොනවද? ඔයාගේ කඩල එක ඇති. මට නම් මේක තියාගන්න ඕට ඕන වෙන්නේ. මොනවා මේ මලු මේ. අයියෝ. මේක අරන් යනවා. මොනු දාන්න බෑ කාරකේ. බලන්නකො පිහන්න හොඳයි මේවා. කන්නත් හොඳයි මට තමයි කොන ගොඩවල් ඔක්කොම. unsubscribe කරන්න unsubscribe කරන්න dislike දාන්න ජය වේවා now subscribe කරන්න report එකකුත් දාන්න bye notification bell එක අනිවාර්යෙන් off කරන්න අනේ මොට්ටේ බයි හරි ගන්න ඇති bye Hi guys! ඉතින් ඔන්න මං ගෙදර ආවා. දැන් වෙලාව 11:00. මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා.
thank you දිගටම join වෙලා හිටියට. තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. subscribe කරන්න මතක කරන්න එපා. bye bye